සුබ දවසක් වේවා. අද නම් මේ තාත්තේ පුතේ දුවේ. සමහර වෙලාවට අපි කියනවා මට ප්‍රාතිහාරයක් කවද සිදු වෙයිද? මම වෙනුවෙන් ප්‍රාතිහාරයක් කවුද කරන්න කැමති වෙන්නේ? රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ අපි සමහර වෙලාවට ප්‍රාතිහාරයක් සිදු වෙනකම් බලාගෙන ඉන්නවා. එතකොට මේ ප්‍රාතිහාරය අද නෑ හෙට නෑ අනිද්දා නෑ කිය කොච්චරනම් අපි බලාගෙන ඉන්නවද ප්‍රාතිහාරයක්? එතකොට ප්‍රාතිහාරය අපිව හොයාගෙන එනවද? නැහැ. අපි ප්‍රාතිහාරයක් ඇති වෙන ආකාරයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාදාමයක් අපි සකස් කරගන්නට ඕනේ. දැන් ලාදුරු රෝගියා පැත්තකට වෙලා හිටියා නම් ප්‍රාතිහාරයක් වෙන්න ඕනේ කවදා හරි කියලා එහෙම වුන්නේ නෑනේ. පාරට ආවා. ජේසුස්වමීන් වහන්සේව මුණ ගැහෙනවා නේ අපිව පවිත්‍ර කරන්නයි කියලා කිව්වා. එතකොට මහලේ රෝගයෙන් පිරුණු කාන්තාවට දැනුණා මේ මට රෝගයක් තියෙනවා. හැබැයි විශ්වාසයක් ඇති වුණා. මම ගිහිල්ලා දාවල්ලවත් ඇල්ලුවොත් මම සුවපත් වෙයි කියලා හිතුවා. එතකොට රතන මේ තාත්ති පුතේ දුවේ මේ ප්‍රාතිහාරය කියන දේවල් එනකන් ඔබත් මාත් බලාගෙන හිටියොත් ඒක ඇත්තක් වෙන්නේ නැහැ. ප්‍රාතිහාරයක් සිදුවෙන ආකාරයට අපි ගාව තියෙන්නට ඕනේ ශ්‍රද්ධාවක් විශ්වාසයක්. ඒ නිසායි ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම කිව්වේ ඔබේ ශ්‍රද්ධාව ඔබ සුවපත් කළේය. ඔබේ විශ්වාසය ඔබ සුවපත් කළේය. ඔබගේ විශ්වාසය ඔබ බලවත් කළේය. ඒතර දැන් මේ විශ්වාසය තමයි පළවෙනි කොටස. ඒ විශ්වාසය තුළ අපි ඊතරින් යාට ගමන් කරලා ඒ ප්‍රාතිහාරයේ සිදු වෙන තැනකට ගිහිල්ලා අපි ඉන්නට ඕනේ. මට මගේ ජීවිතේ මතකයි නේ පප්පහන්සේ ලව්වලා මගේ ජපමාලි ආශිර්වාද කරගන්න ඕනයි කියන සිතුවිල්ල මාගාවට ආපුවාම නේ මම මොකද කරේ? පප්පහන්සේ කවදා හරි ඇවිල්ලා මම ආශිර්වාද කරයි කියන තරණ මේ හිටියේ. පප්පහන්සේ පූජාව තියලා බැහැලා එන පාර කොතනද? මම වේලබැයි හිතුවා කොයි පාරෙන් යයිද? එතකොට මේ පාරෙන් නම් යන්නේ. එතකොට මම මේ මගේ ජපමාලය දික් කරගෙන ඉන්න උන්වහන්සේට ආශිර්වාද කරන්න. එතකොට දැන් මම උන්වහන්සේ කවදාරි මගේ ජපමාලය ආශිර්වාද කරයි කියලා පැත්තකට වෙලා හිටියානම් මේ අත්දැකීම ලැබෙන්නේ නැහැ. එතකොට රතන මේ තාත්ති පුතේ දුවේ ඔබේ ජීවිතයත් ඒ වගේම තමයි. ඒ ප්‍රාතිහාරයේ සිදුවෙන මාවත හදා ගන්නට ඕනේ. ඒ ප්‍රාතිහාරය මේ මොහොතේ ජීවමානව ඇත්තක් වෙන පසුබිම හදන්නට ඕනේ. ඒකේ වටපිටාව හදන්නට ඕනේ. ඒක ඔබ තුල ඇති කර ගන්නට ඕනේ විශ්වාසය, ඔබේ යැපීම, ඔබ අනිත් අයගේ සහයෝගය, මදහත් කාර්යකම මේ ඔක්කොම පෙරදරි කර ගන්නකොට තමයි ප්‍රාතිහාරය කියන දේ ඇත්ත බවටපත් වෙන්නේ. ඉතින් නිකන් කිසිම ප්‍රාතිහාරයක් වෙලා නැහැ. ඒ නිසා තමයි ජේසුස්වමීන් වහන්සේට දේවම්ම ඇවිල්ලා කියනකොට පුතේ මේගොල්ලන්ට නේ වයින් නැහැ කියලා ස්වාමීන් වහන්සේ කිව්වේ නෑ. දැන් එනම් වයින් නැති වේවා ගිහිල්ලා බොන්න කියලා කිව්වේ නෑ. ස්වාමීන් වහන්සේට මේ මොහොතේදී ජේසුස් අම්ම කියපුවාම නේ ජේසුස් අම්ම කියනවා මෙතුමානෝ කියන ඕනෑම දෙයක් කරන්න. ඕනෑම දෙයක් කරන්න. ඒතකොට ජේසුස් මොනවද කිව්වේ? මේ ගැටිය දක්වා මේ වතුරට මේ භාජනයට වතුර වක් කරන්න. ඒක තමයි අරන් දුන්නේ. ඒ නිසා ඔබේ ජීවිතය ඇතුලේ ඔබගේ වැඩපිළිවෙල, ඔබේ හෝම්වර්ක් එක, ඔබේ කැපවීම ඔබ තියෙන තාක්කල් හැමදාම ඔබ වෙනුවෙන් ප්‍රාතිහාරයක් සිදු වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා දෙවිඳුන්ගෙන් ඉල්ලනවා ඔබටත් එවැනි මානසිකත්වයක් තුළ ප්‍රාතිහාරයන් වලට හිමිකරුවෙක් වෙලා ජීවත් වෙන්නට වරම් වර ප්‍රසාද ලැබෙන්නයි කියලා ජේසුස් පිටයි.